අමාරුයි කියන ලිස්නින් වලට ලේසි ක්‍රම ටිකක් බලමු. ඒ වගේම ලිස්නින් වලදී අපිව අමාරුයි වෙන කීවර්ඩ්ස් ටිකකුත් අද අපි මේකෙදි කතා කරමු. මුලින්ම ඔයා අහන ජපන් ඔඩියෝ එකේ ස්ක්‍රිප්ට් එක කොලයක ලියා ගන්න. ඊට පස්සේ ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා තේරුම හොඳට තේරුම් ගන්න. දැන් ආයෙත් ඔඩියෝ එක අහලා බලන්න. ඔයාට ඇත්තටම ලොකු වෙනසක් තේරෙවි. ඒ වගේම ස්ක්‍රිප්ට් එක දිහා බලාගෙන ඔයත් ඔඩියෝ එකත් එක්කම ශබ්ද නගා කියවන්න. ඒ වගේම පුළුවන් හැම වෙලාවකම වාක්‍යයක අග තියෙන ක්‍රියාපද වෙනස් වන හැටි ගැන හොඳ අවධානයෙන් අහන් ඉන්න. මේ විදිහෙන් ඔයාට ජපන් වචන කනට හුරු වෙනවා වගේම කතන හැකියාවත් නිකම්ම හැදෙනවා. අපි අනිවාර්යෙන් තවත් කරන්න ඕන දෙයක් තමයි හැමදාම ජපන් දෙයක් අහන්න පුරුදු වෙන එක. එක සින්දුවක් ඇනිම එකක් වේවා මොනවා හරි දෙයක් අපි ජපන් භාෂාවෙන් අහන්න ඕන. අලුත් ජපන් වචන ඉගෙන ගන්න හොඳම විදිය තමයි ඒක. චෝකයි වලදී අපිට තවත් විශේෂයෙන්ම බලන්න ඕන දෙයක් තමයි කීවර්ඩ්ස්. මොකද ගොඩක් වෙලාවට කීවර්ඩ්ස් වලින් තමයි අර්ථය වෙනත් පැත්තකට හැරෙන්නේ. ගොඩක් වෙලාවට අපිට ඕන කරන කීවර්ඩ්ස් ටිකක් මම ඔයාලට දෙන්නම්. මේ වචන ටිකට අමතරව තව ගොඩක් වචන තියෙනවා. ඉස්සරහ වීඩියෝ වලදී ඒ වචනත් මම ඔයාලට එකතු කරන්නම්. තව දෙයක් තමයි ඔයා YouTube එකේ හෝ TikTok එකේ ලිස්නින් ප්‍රශ්න කරද්දී වීඩියෝ එක ස්පීඩ් එක ටිකක් වැඩි කරලා අහන්න පුරුදු වෙන්න. එතකොට විභාග ශාලාවේදී සාමාන්‍ය ස්පීඩ් එකෙන් ඇහෙද්දි ඇත්තටම අපිට ලේසි. ඒ වගේම ලිස්නින් වලදී අපිට හම්බෙන අලුත් වචන පිළිබඳවත් පොඩ්ඩක් අවධානය දෙන්න. ලිස්නින් වලදී ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් ඒවා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. අපි ඉස්සරහට බලමු තව අලුත් ක්‍රම වලින් අපිට පේපර් එක ලේසි කරගන්න පුළුවන් විදි.